ටීචර් මොකද මේ කලබලෙන් වගේ? අද නම් කලාප කාර්යාලයට යන්නම වෙනවා. ඒ මොකද හදිස්සියේ? මගේ වැටුප් වර්ධකයේ වැටලාද කියලා බලන්නත් ඕනේ. ඉස්තිර කිරීම ගැන බලන්නත් ඕනේ. අපි ශාම ටීචර්ගේ විශ්‍රාම වැටුප් ෆයිල් එක ආවද කියලා බලන්න කිව්වා. මම ගිහින් අයියෝ ඔයා තාම හරිය කාර්යයක හිතන්නේ. ඇයි? එනක උඩ හිතන්න ඕනේ. චුට්ටක් ඒක ආඩි වෙන්න. මේක දැන් මොකදේකම කලාප කාර්යාලයට යන්න ඕනේ. ඇත්තද? ඔව්. ඒක කොහොමද වැඩේ වෙන්නේ? අපේ අධ්‍යාපන කලාප කාර්යාලයේ මැදින් තියෙනවා Education Custom Care System. ඒ කියන්නේ CCS කියලා. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් අපේ සියලුම තොරතුරු සිස්ටම් එක හරහා අප්ඩේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ තොරතුරු ඉල්ලේ මේ සියලුම දේවල් අධ්‍යාපන නිලධාරියට යනවා. එයා ඒක පරීක්ෂා කරලා බලලා සිස්ටම් එක හරහා අපිට පිළිතුරු ලබා දෙනවා. එහෙනම් බස්වල රස්තිය අඩු වෙන්න ඕනෙත් නෑ. දහසම නාස්ති වෙන්නෙත් නෑ. හරි. අපේ කාලෙත් ඉතුරුයි, බස්වලට යන සල්ලිත් ඉතුරුයි, ඉක්මන් සේවාවක් ලබා ගන්න පුළුවන්. මම එහෙනම් අද කලාප කාර්යාලයට යන්නේ නෑ. ඒක තමයි ඉක්මන් සේවාව. Education Customer Care System එකෙන් මගේ ඉල්ලීම ඉදිරිපත් කරනවා. අන්න හරි. කලාප අධ්‍යාපන කාර්යාලයේ Education Customer Care System ECCS භාවිත කරා. අපිට ලේසියෙන් පහසුවෙන් අපේ වැඩ කරගන්න පුළුවන්. ඉක්මන් පහසු විශ්වාසදායී සේවාවක් ඔබ වෙනුවෙන් ECCS